හෙලෝ ගයිස්, සුබ දවසක් කියලා ඔයාලා මම පිළිගන්නවා. අද කියලා තියෙන වෙබ්සයිට් එක ගැන මම හිතනවා ඒක ඔයාලට වැදගත් වෙයි කියලා. විශේෂයෙන්ම වැදගත් වෙන්නේ ඔයා group, ඒ කියන්නේ WhatsApp group හරි WhatsApp channel එකක් හරි Telegram group එකක් හරි Telegram channel එකක් හරි කරනවා නම් මම හිතනවා ඔයාලට මේක අවශ්‍ය වෙබ්සයිට් එකක් කියලා. මේකෙදි ඔයාගෙන group link එක මුළු ලෝකෙටම පේන්න මේ වෙබ්සයිට් එකකට ඇඩ් කරන්න පුළුවන්. ඒ වෙබ්සයිට් එක තමයි ලින්ක්ජික් කියන එක. අලුතෙන් තමයි රිලීස් වුනේ. හැදුවෙත් මමම තමයි. මේකෙදී ඔයාලට Telegram group එකක් හරි channel එකක් හරි ඒ වගේම WhatsApp group එකක් හරි WhatsApp channel එකක් හරි ඇඩ් කරන්න පුළුවන්. දැනට සපෝට් කරන්නේ WhatsApp Telegram විතරයි. මේකෙදි වෙන්නේ ඔයා වෙබ්සයිට් එකට ලින්ක් එකක් ඇඩ් කරාම ඒ ලින්ක් එක වෙබ්සයිට් එකට එන කට්ටිය ඔක්කොටම ඒක පේනවා. එහින්දා වෙබ්සයිට් එකට එන එක්කෙනාට උවමනාවක් තියෙනවා නම් ඒකට ජොයින් වෙන්න. මේ එකට ජොයින් වෙන්න පුළුවන් ලේසියෙන්ම. අපි බලමු දැන් කොහොමද ඒක කරන්න කියලා. ඉස්සෙල්ලම Google එකට යන්න. Google එකට ගියාට පස්සේ search bar එකේ ලින්ක්ජික් කියලා ඔය විදිහට search කරගන්න. LINKGIC කියලා. ඊට පස්සේ search කරන්න. search කරාට පස්සේ මේ විදිහට Google එකේ උඩින්ම තියෙනවා මේ විදිහට ලින්ක්ජික් join Telegram and WhatsApp groups කියලා. ඒක ක්ලික් කරන්න. ඒක ක්ලික් කරාට පස්සේ මේ විදිහට යනකට තමයි එන්නේ. මෙතන තියෙනවා ඔයා කියවලා බලන්න වෙලාවක් අරගෙන. account එකක් හදන්න එච්චර අමාරු නෑ. හරිම ලේසි. username එකයි password එකකුයි විතරයි ඕනේ. ඔයාලට theme එක ඕන නම් මේ විදිහට වෙනස් කරගන්න පුළුවන්. මේ විදිහට side bar එක බලා ගන්න පුළුවන්. මේ විදිහට option ටිකක් තියෙනවා. හරි, account එකක් හදන්න මෙතන sign up කියන මේ උඩින් තියෙන බටන් එක ඔබන්න. ඒ බෝඩ පස්සේ මේ විදිහට sign up page එක පෙන්නනවා. ඔයා මෙතනට user name එකක් දෙන්න ඕන අකුරු 3ක. මම recommend කරනවා English වලින් use කරන්න user name එක කියලා. මේ විදිහට මම user name එකක් දෙනවා. ඊළඟට password එක. password එකත් අංක 6ක හරි අකුරු හරි mixed password එකක් හරි ඔය කැමති password එකක් දාන්න. මේ විදිහට password දැම්මට පස්සේ මෙතන terms වලට ටික් එක දාන්න මේ විදිහට. ඊට පස්සේ register කියන බටන් එක ඔබන්න. මේක කිසිම verification එකක් ඕනේ නැහැ. කෙලින්ම මේ විදිහට account එකක් හැදෙනවා. account එක හැදුනට පස්සේ මේ විදිහට welcome message එක පෙන්නනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ විදිහට ඒ ටික කියව ගන්න. කියවත්තට පස්සේ මෙතන පල්ලෙහාම තියෙනවා let's go කියලා. ඒ බටන් එක ඔබන්න. ඒකට පස්සේ මේ විදිහට ඩෑෂ්බෝඩ් එකට රීඩිරෙක්ට් වෙනවා බලා ගන්න පුළුවන්. ආයේ කිසිම වෙරිෆිකේෂන් එකක්වත් ඔයාලගේ ප්‍රයිවට් ඒ කියන්නේ ඊමේල් ෆෝන් නම්බර් වත් ඕන වෙන්නේ නැහැ. account එක ලේසියෙන්ම හදන්න පුළුවන්. මේ විදිහට account එක හදාගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට ඩෑෂ්බෝඩ් එකේ මේ විදිහට ඇඩ් කරපු links ටික පෙන්නනවා. group name එක, group icon එක, ඒ වගේම description එක වගේම join button එක තියෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට දැනට ඇඩ් කරලා තියෙන groups channels බලා ගන්න පුළුවන් ඔයාලට. මේක මුළු ලෝකෙටම පේනවා. ඒ කියන්නේ වෙබ්සයිට් එකට එන කෙනාට මේක පේනවා මේ විදිහට. අපි දැන් පොඩ්ඩක් විස්තර කරමු. මෙතන තමයි තියෙන්නේ dark mode, light mode switch කරගන්න පුළුවන් බටන් එක. group cards වල මෙතන තියෙනවා group name එක, category එක, ඒ වගේම add කරේ කවුද කියලා. පල්ලෙහාම මේ විදිහට join button එක ගෙවුවට පස්සේ පළවෙනි යටම add එකකට යයි. ඒ add එකෙන් back වෙලා ආයි පාරක් දෙවෙනි පාර ඔපනකොට ඒ add එකටම යන්නේ නැහැ. මේ ඒ add එක close වෙනවා. ඒ හින්දා පළවෙනි පාර ඔබලා back වෙලා තව එක පාරක් ඔබන්න. ඒ බෝඩ පස්සේ මෙතන බලා ගන්න පුළුවන්. මෙතෙන්ට ආවට පස්සේ කෙලින්ම join now කියන බටන් එක තමයි ඔබන්න තියෙන්නේ. ඇඩ් කරලා තියෙන අදාළ ලින්ක් එකට මේ විදිහට යනවා. ගියාට පස්සේ ඔය WhatsApp එක ඕපන් වෙලා මේ විදිහට channel එකට join වෙන්න පුළුවන්. හරිම ලේසි. කිසිම verification එකක්වත් කිසිම දෙයක් fill කරන්න ඕන වෙන්නේ නැහැ. දැනට මේ විදිහට group 50ක් වගේ බලා ගන්න පුළුවන්. අපි බලමු දැන් තව එකකට join වෙලා මේ විදිහට ඒක click කරාට පස්සේ ඔන්න මම කිව්වා වගේ පළවෙනියට add එකකට යනවා. ඊට පස්සේ back වෙලා ආයෙ පාරක් join මේ බටන් එක මෙබුවට පස්සේ මේ විදිහට page එකට යනවා බලා ගන්න පුළුවන්.
ඊට පස්සේ join now කියන බටන් එක තමයි ඔබන්න තියෙන්නේ මේ විදිහට. එතකොට මේ විදිහට අදාළ channel එකට යනවා. හරි අපි බැලුවේ ඇඩ් කරලා තියෙන channel එකට join වෙන විදිහ. මීට අමතරව මෙතන තව option ටිකක් දීලා තියෙනවා language එක select කරන්න. ඒ අදාළ language එක මේ විදිහට select කරලා පස්සේ language එකට අදාළ ටික විතරයි පෙන්වන්නේ. ඒ වගේම category එකත් මේ විදිහට බලා ගන්න පුළුවන්. user add කරපු categories. ඒ කියන්නේ ඔයාලට හොයාගන්න ඕන category එක select කරලා පස්සේ මේ විදිහට ඒ අදාළ group ටික විතරයි load වෙන්නේ. එකත් කියන්න ඕන. ඒ වගේම search කරලා ගන්නත් පුළුවන්. ඔයාලට ඕන නම් උතන search bar එක ඔබලා search icon එක ඔබලා එතකොට ඒ අදාළ group ටික load වෙනවා. ඒ වගේම දැන් අපි බලමු ඔයාගෙම කියලා link එකක් add කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ ඔයා group එකක් channel එකක් මේකට add කරන්නේ කොහොමද කියලා. ඒක කරන්න හරිම ලේසියි. මෙතන add your link කියලා බටන් එකක් තියෙනවා. ඒ බටන් එක මේ විදිහට එකපාරක් එබුවට පස්සේ submit form එකට එනවා. එතන ඉස්සෙල්ලාම ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ group එකේ හෝ channel එකේ link එක copy කරගන්න. මේ විදිහට මගේ channel එකේ මේ විදිහට මේ link එක copy කරගන්නවා. copy කරගත්තට පස්සේ මෙතන enter කරන්න තමයි තියෙන්නේ. මෙතන enter කරාට පස්සේ මේක ඉබේම ඒ කියන්නේ ඉබේම fill වෙනවා profile එකයි name එකයි මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉබේම detect වෙලා ඒ ටික fill වෙනවා. description එක ඔයා දෙන්න ඕන. ඔයා කැමති එකක් එතෙන්ට type කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාගේ group එකකින් වෙන දේ ඒ වගේම group එකේ විස්තර description එකට type කරගන්න. ඊට පස්සේ අදාළ category එක මේක ඉතාමත් වැදගත්. ඔයා තෝරන්න ඕන හරියටම හරි category එක තමයි ඔයා කරන එක ඔයා දන්නවා ඇතිනේ. ඊට පස්සේ language එක ඒකත් හරියට තෝරලා මෙතන submit group කියලා තියෙන එක දෙන්න. එච්චරයි ඔයාට කරන්න තියෙන්නේ. ඉබේම මේ විදිහට add වෙනවා බලා ගන්න පුළුවන්. ඔයා දැනට add කරලා තියෙන links මෙතන add your edit groups කියලා තියෙන්නේ. ඒ ටැබ් එකට ගියාට පස්සේ මෙතන මේ විදිහට පෙන්වනවා බලා ගන්න පුළුවන්. මම දැන් ඇඩ් කරපුව එතන පෙන්වනවාට මේ විදිහට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු ඒක ඇත්තටම වැටිලා තියලා. මම මේ විදිහට මම ඇඩ් කරපු group name එක search කරලා බලනවා. මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ඒක ඇඩ් වෙලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ, කිසිම error එකකුත් නැහැ. ඒ වගේම හරිම පහසුයි. ඒක ඔයාලට දැන් මොකක් හරි වැරදිලා ඒක delete කරගන්න ඕනේ කියමුකෝ. delete කරන්න ඕන නම් මේ විදිහට delete බටන් එක ඔබලා මෙතන okay දෙන්න. දුන්නාට පස්සේ ආයේ කිසි ප්‍රශ්නයක් නැතුව ওই විදිහට delete වෙනවා. ඊට පස්සේ අපි බලමු දැන් මේ group එකේ තියෙනවද කියලා. ඔන්න මේ group එක නැති වෙලා බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ හරියට delete වෙලා. ඒ වගේම ඔයාගේ profile එක බලා ගන්න ඕන නම් මෙතන side bar එක open කරලා මෙතන profile කියලා තියෙන එක ඔබන්න. ඔයාගේ profile එක මේ විදිහට පෙන්නනවා බලා ගන්න පුළුවන්. ඔයා ඇඩ් කරපු link ටිකත් මෙතන පෙන්නනවා. link කීයක් ඇඩ් කරාද කියලා පෙන්නනවා. ඊළඟට states මෙතනින් පෙන්නන්නේ server එකේ analysis කරපු ඔය විදිහට server request ඒවා මේවා ටික. ඒ වගේම අපේ terms ටික මේ විදිහට කියව ගන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ කියව ගන්න terms වගේම privacy කියලා එකකුත් තියෙනවා. අපි collect කරන data ඒකෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි ඔයාගෙන් use කරන දේවල් මේ විදිහට ඒක බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා මේ terms වලට agree වෙන්නේ නැත්නම් ඔයා මේ service එක use කරන එක අයින් කරන්න. ඒ කියන්නේ use කරන්න එපා. ආයිතින් වැඩි දෙයක් නැහැ. දැනට කියලා දුන්නා join group එකට join වෙන විදිහ. ඒ වගේම group එක add කරන විදිහ. ආයි website එකකින් වෙන දෙයක් නැහැ. සාමාන්‍යයෙන් දැනට නම් add කරලා තියෙන්නේ ඒ ටික විතරයි. ඒ වගේ මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් comment එකක් දාන්න.
ඒ වගේම account එකක් හදනකොට ප්‍රශ්නයක් ආවත් මාව contact කරගන්න. ඒ වගේම contact කරගන්න විදිහක් තියෙනවා. මේ විදිහට contact ඔබලා මේ විදිහට Gmail එක open කරන්න. ඒ Gmail එක open කරලා ආවට පස්සේ කෙලින්ම මේ විදිහට වැටලා තියෙන්නේ. email එක select වෙලා තියෙන්නේ අපේ email එක. ඊට පස්සේ ඔයාලට මෙතන type කරන්න තියෙන්නේ සිංහලෙන් හෝ ඉංග්‍රීසි හෝ තමිල් වලින් මේ විදිහට type කරන්න. ඔයාගේ ගැටලුව හරි මොකක් හරි bug එකක් හරි තියෙනවා නම් ඒක හරි ඒ වගේම මොකක් හරි අලුතෙන් add කරන්න ඕන නම් ඒකත් මෙතන type කරලා අපිට send කරන්න. එහෙනම් අදට වීඩියෝ මෙච්චරයි. වීඩියෝ එක බලපු ඔබ සැමට සුබ දවසක්. ජය වේවා.